හෙලෝ වයිස් අද ඔයාලා එකතු වෙලා ඉන්න මගේ e-commerce application එකේ ඉස්සෙන වීඩියෝස් එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ invoice එකේ design part එක ගැන. අපි ඉස්සෙල්ලා මේ graphical interface එක ගැන බලමු. ඔයාලට වෙන මෙතන format එක input කරන් දෙනවා මම ඒක තියෙනවා මෙතන. මගේ නම design කරන්නේ තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ button එකක් PDF එකක් විදිහට export කරන්න button එක ඊට පස්සේ print කරන්න button එක. එතන මගේ shop එකේ logo එක දාගෙන ඊට මෙතන තියෙනවා මගේ shop එකේ මේ software details තමයි මෙතන තියෙන්නේ shop කියලා දෙනාට පස්සේ මගේ ලිපිනේ shop එකේ ලිපිනේ තියෙනවා ඒ වගේම number එක ඊට පස්සේ වගේ mail එක තියෙනවා මෙතන තියෙනවා invoice කාටද යවන්නේ කියන්නේ customer ගේ user ගේ IDM user ගේ details තමයි මෙතන තියෙන්නේ දැන් තියෙනවා ඊට පස්සේ මෙතන address එක තියෙනවා මම දාගෙන ඊට පස්සේ මෙතන mail එක තියෙනවා මෙතන ටේබල් එකක් මම හදාගෙන තියෙනවා ඊට මේ පැත්තේ තියෙනවා invoice කියන එකද කියලා මේ invoice ID එක තියෙනවා ඔයාලට මේ නමගේ මේ invoice page එකේ තියෙන එක මෙතන order ID එක තියෙනවා ඊට පස්සේ මේ price unit price එක font එක ගන්න ඒකට total එක මේ මෙතන තියෙන subtotal එක 5500 කියලා මෙතන තියෙන delivery එකත් එක්ක තමයි මෙතන grand total එක දෙන්නේ then notice එකක් දාලා දෙනවා මෙතන purchase item can return before 7 days of delivery කරන thank you කියන එක තියෙනවා ඊට පස්සේ දෙනවා invoice as created and computer and is valid without the signature and seal කියලා ඊට පස්සේ දෙනවා මේ photo එක include කරලා අපි යම් මේකේ මේ design part එක කොහොමද මේ stretch එක කොහොමද තියෙන්නේ කියලා මම දැන් ඉන්න මගේ invoice page එකේ exam දෙනවා මගේ email ආකෘතිය අදාගෙන තියෙනවා මෙතන තියෙනවා මගේ CSS file එක link එක නැත්නම් logo එක තියෙන ඊට පස්සේ මගේ invoice එකේ background color එක තියෙන පාට දාගෙන දෙනවා සුදු පාට රෝලේ පාටක් දාන්න මේ තියෙන මගේ backend එක අදාළ code line එක මම backend line එක backend code ටික ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා මගේ design part එක මෙතන තමයි print button එක තියෙනවා මෙතන අපි invoice කියලා click එකක් දාලා මේ JavaScript language export as PDF button එක තියෙනවා ඉතින් මෙතන තමයි මේ shop එකේ මේ විස්තර ටික දාලා ඔයාලට වෙනවා වගේ මෙන්න විස්තරය තමයි තියෙන්නේ ඒක හැම එකම පොඩි ඉඳන් තමයි database එකෙන් ගන්න තුන මම දාලා තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා මගේ backend part එකක් ඒ කියන්නේ user details ටික තමයි මෙතන යන්න පෙන්නන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා මගේ table එක තියෙනවා order ID and product save unit count tutorial කියලා මේක මගේ first එක ගන්න එක ඊට මෙතන තියෙනවා මගේ address එක ගන්න data ටික ඒ කියන්නේ delivery fee එක හදාගන්න address line එකට ගන්න ටික මෙතන තියෙන subtotal කියලා රුපියල් කීයක්ද කියලා දැන් තියෙනවා second data ටික අරගෙන දැන් delivery එක තියෙනවා grand total එකත් link calculation කරලා පාට නම් මෙතන ඉන්නේ එතන thank you කියන වාක්‍ය දෙන මෙතන inline style එකක් දාලා තියෙනවා මගේ වාක්‍යෙට ඊට පස්සේ මෙතන තියෙනවා view actually මෙතන තියෙන background color එක මගේ notice කියලා අපිට purchase item can return before 7 days කියලා තිබ්බ එක මෙතන තියෙන අවසාන තිබ්බ වාක්‍ය මේ තමයි design part එක කියලා දෙන්නේ අපි program part එකේ ඊළඟ වීඩියෝ